2030 වෙනකොට ලෝකේ කාන්තාවන්ගෙන් භාගයක් විතර සිංගල් සහ දරුවෝ නැති අය වෙන්න පුළුවන්. මෝගන් ස්ටැන්ලි ආයතනය කියන විදියට 2030 වෙනකොට ඇමරිකාවේ වයස 25-44 අතර කාන්තාවන්ගෙන් 45% විතර සිංගල් සහ චයිල්ඩ් ෆ්‍රී වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේක ලොකු ඩිමෝග්‍රැෆික් ෂිෆ්ට් එකක්. මේ ට්‍රෙන්ඩ් එක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි සෝෂල් සහ ඉකොනොමික් ෆැක්ටර්ස් එකතු වීම. ඒ කියන්නේ හයර් এডুকেෂන් වලට තියෙන අවස්ථා වැඩි වීම, කැරියර් ඇඩ්වාන්ස්මන්ට් එකට මුල් තැන දීම සහ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් එක ගැන වැඩිපුර හිතන එක වගේ දේවල්. දැන් කාන්තාවන්ට හොඳ ඉකොනොමික් පවර් එකක් තියෙන නිසා ඉස්සර වගේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එක වෙනුවෙන් මැරේජ් එක උඩ යැපෙන එක දැන් අඩු වෙලායි තියෙන්නේ. ඒ වගේම cost of living එකත් වැඩි නිසා ගොඩක් අය තමන්ගේ personal growth එක සහ self fulfillment එක ගැන හිතලා සම්ප්‍රදායික දේවල් කල් දානවා. නැත්තම් සම්පූර්ණයෙන්ම අතාරිනවා. මේ ශීකොනොමි revolution එක නිසා consumer markets වල ඉඳන් workplace policy වෙනකම් ඇමරිකාවේ හැම දෙයක්ම වෙනස් වෙන්නයි යන්නේ. මේ crowd එකට හොඳ pending power එකක් තියෙන නිසා එයාලා real estate සහ luxury goods වගේ industries වලට ලොකු බලපෑමක් කරනවා. ඒ වගේම එයාලා workplace flexibility එක සහ pay equity එකත් ඉල්ලනවා. දැන් nuclear family model එක සාමාන්‍ය දෙයක් විදියට දකින්න එක අඩු වෙලා single person households එන්නෙම normalize වෙනවා. මේ නිසා businesses වලටයි policy makers ලටයි මේ අලුත් තත්ත්වයට adapt වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අන්තිමට බැලුවොත් මේකෙන් පේන්නේ සමාජයේ expectations වලට ලොකු වෙනසක් වෙලා තියෙනවා කියන එක. දැන් පරණ ගෘහස්ත භූමිකාවලට වඩා independence සහ autonomy එක තමයි වැඩිපුර value කරන්නේ. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඔයා මේ she economy එකට කැමතිද? එහෙමත් නැත්නම් පරණ විදියට ගැහණු කෙනා දරුවෝ බලාගෙන ගෙදරටලා ඉන්න ඕනේ කියලා හිතනවද?